හරි. අද අපි කතා කරන්නේ cloud networking ගැන. cloud computing වලදී network connectivity, security, traffic management මේ ඔක්කොම handle කරන architecture එක තමයි මේ. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු technical terms English වලින්ම තියාගෙන මේකේ තියෙන core ideas ටික step by step පැහැදිලි කරගන්න. ඉතින් අපි මුලින්ම මේ ප්‍රශ්නෙන් පටන් ගමුකෝ. හිතන්න බලන්න physical routers, switches, network cables මේ කිසිම දෙයක් නැතුව කොහොමද අපි සම්පූර්ණ network එකක් හදන්නේ? අන්න ඒක තමයි cloud networking වල තියෙන මූලිකම අභිරහස කිව්වොත් හරි. හැබැයි ඒකට උත්තරේ හැංගිලා තියෙන්නේ virtualization සහ software based control කියන සංකල්ප දෙක ඇතුලේ. අපි බලමුකෝ ඒක කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් අපි අපේ cloud network එක හදන්න කලින් ඒකට ඕන කරන මූලික blueprints ටික තේරුම් ගන්න ඕනේ නේ. මේවා අලුත් දේවල් නෙවෙයි අපි දන්න ට්‍රැඩිෂනල් නෙට්වර්කින් වලින්ම තමයි එන්නේ. හැබැයි ක්ලවුඩ් එකට ආවම මේ කන්සෙප්ට්ස් වලට පොඩි ට්විස්ට් එකක් එකතු වෙනවා. අන්නේ ට්විස්ට් එක තමයි මේ සම්පූර්ණ කතාවම වෙනස් කරන්නේ. මෙන්න තියෙනවා මේ ට්‍රැඩිෂනල් කන්සෙප්ට්ස් ටික. IP ඇඩ්‍රස් එකක්, ඒකෙන් තමයි ඩිවයිස් එකක් හඳුනගන්නේ. සබ්නෙට් එකකින් IP රේන්ජ් එකක් මැනේජ් කරනවා. රවුටින් වලින් ට්‍රැෆික් එකට පාර පෙන්නනවා. ඩිෆෝල්ට් ගේට්වේ එකෙන් පිට නෙට්වර්ක් වලට යන්න පාර හදනවා. මේ ඔක්කොම අපි දන්න දේවල්. හැබැයි ක්ලවුඩ් වලදී මේ කිසිම දෙයක් ෆිසිකල් නෑ. ඔක්කොම වර්චුවලයිස්ඩ් වෙලා software එකකින් මැනේජ් වෙන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන key difference එක. හරි. දැන් තමයි නියම හරියට එන්නේ. නෙට්වර්කින් වල මම විප්ලවයක් කරපු game changing software concepts දෙකක් තියෙනවා. එකක් තමයි software defined networking. අපි කියනවා SDN කියලා. අනික network function virtualization. ඒ කියන්නේ NFV. මේ දෙන්නව අපිට හඳුන්වන්න පුළුවන් cloud networking වල super heroes ලා වගේ කියලා. හරි. SDN කියන්නේ network එකේ මොළය කිව්වොත් හරි. හිතන්නකෝ network එකේ traffic එක යවන්න ඕනේ කොහාටද කොහොමද යවන්නේ කියන routing decisions ඔක්කොම ගන්න මධ්‍යගත software control එකක්. ඒ කියන්නේ ඉස්සර වගේ හැම physical device එකක් ගානම ගිහින් manually configure කරන්න ඕනේ නේ. මුළු network එකම programmable වෙනවා. හරියට අපි code එක කියලා control කරනවා වගේ වැඩක්. දැන් NFV කියන්නේ හිතන්නකෝ firewall එකක්, load balancer එකක් මේ වගේ physical hardware device එකක් අරගෙන ඒක software එකක් බවට පත් කරන එක. මුලින්ම මේවා run වෙන්නේ virtual machines වල. අපි ඒවට කියවා VNFs. ඒ කියන්නේ virtual network functions කියලා. හැබැයි දැන් තියෙන්නේ ඒකේ modern version එක. CNFs, cloud native network functions. මේවා run වෙන්නේ containers වල. ඒ නිසා ඒවා ගොඩක් වේගවත්, සැහැල්ලුයි, ඒ වගේම auto scalable. මේකෙන් ලැබෙන flexibility එක නම් ඇත්තටම අතිවිශාලයි. හරි. දැන් මේක හරිම වැදගත්. ගොඩක් දෙනෙක් SDN සහ NFV පටල ගන්න තැනක් තමයි මේ. බලන්න දෙකම virtualization මත තමයි පදනම් වෙන්නේ. ඒක ඇත්ත. හැබැයි මේ දෙකෙන් විසඳන්නේ ප්‍රශ්න දෙකක්. SDN focus වෙන්නේ network එකේ control එකට. ඒ කියන්නේ traffic එක යවන්නේ කොහොමද කියන එකට. NFV focus වෙන්නේ network functions වලට. ඒ කියන්නේ firewall එකක්, router එකක් වගේ දේවල් hardware එකක් විදියට දෙන එකට. ඉතින් the crucial point is සරලවම මතක තියාගන්න ඕන දේ තමයි මේ. SDN කියන්නේ network එක manage කිරීම ගැනයි. NFV කියන්නේ network services virtualize කිරීම ගැනයි. එක කළමනාකරණය අනික virtualize කරණය. Simple as that. හරි. theory ඇති. දැන් අපි ඇත්තටම වෙගේට බහිමු. cloud එකේ අපේම private space එකක් හදන්න පටන් ගමු. Let's get our hands dirty. අපි මුලින්ම VPC එකකින් අත්තිවාරම දාමු. ඊට පස්සේ ඒක subnets ඒ කියන්නේ කාමර වලට බෙදමු. virtual network එකක්. අපි AWS වලදී VPC කියනවා, Azure වලදී VNet කියනවා. මේක හරියට cloud එකේ අපිටම වෙන්වුණු logically isolated ඉඩමක් වගේ. ඒකට අපේ IP address range එකක් තියෙනවා. වැදගත්ම දේ තමයි ඒක අනිත් tenants ලාගෙන්, ඒ කියන්නේ අනිත් users ලාගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ. අපේම private ලෝකයක් වගේ. මේකේ process එක හරිම simple. මුලින්ම අපි අපේ virtual network එකට IP range එකක් දෙනවා. ඊට පස්සේ ඒ ලොකු range එක subnets කියලා පොඩි manage කරන්න ලේසි කොටස් වලට කඩනවා. හරියට අපේ building එකේ කාමර වෙන් කරනවා වගේ. ඊට පස්සේ අපේ virtual machines, databases වගේ resources මේ subnets ඇතුළට දානවා. It's really like organizing our digital house. හැබැයි අපි subnets හදද්දී මෙන්න මේක නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. අපි හදන හැම subnet එකකින්ම ඒකේ size එක මොකක් වුණත් කමක් නැහැ. IP addresses 5ක් cloud provider විසින් automatic reserve කරගන්නවා. මේක ගොඩක් වෙලාවට beginners ලාටින් miss වෙන පටල ගන්න තැනක්. ඉතින් මොනවටද මේ IP 5 reserve වෙන්නේ? පළවෙනි එක network address එක.
දෙවෙනි එක රවුටර් එකට. ඊළඟ දෙක DNS වගේ දේවල් වලට රිසර්ව් වෙලා තියෙන්නේ. අන්තිම එක බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එකට. අන්න ඒකයි සබ්නෙට් එකක අපිට යූස් කරන්න පුළුවන් available IP ගාන හැම වෙලේම ටෝටල් එකෙන් 5ක් අඩු වෙන්නේ. මේක දනන් ඉන්න එක ට්‍රබල් ෂූටින් වලදී හරිම වැදගත්. හරි අපි බිල්ඩින් එක හැදුවා රූම්ස් බෙදුවා දැන් වෙලාව හරි දොරවල් වලට ලොක්ස් දාලා අපේ බිල්ඩින් එක එලිලෝකියත් එක කනෙක්ට් කරන හෝල්වේස් ටික හදන්නේ. ඒ කියන්නේ අපි කතා කරන්න යන්නේ ඇක්සස් කන්ට්‍රෝල් සහ ගේට්වේස් ගැන. ඇක්සස් කන්ට්‍රෝල් කියන්නේ සරලවම අපේ දොරවල් වලට දාන අගුල්. මේවා තමයි ෆයර්වෝල් රූල්ස්. AWS වල security groups තිනවා මේවා හරියට instance එකට. ඒ කියන්නේ අපි කාමරේ දොරටම දාන අගුලක් වගේ. NACLs නැත්නම් network ACLs කියන්නේ subnet එකේම ප්‍රධාන දොරට. ඒ කියන්නේ building එකේ main entrance එකටම දාන අගුලක් වගේ. Azure වල NSGs ඒ කියන්නේ network security groups කියන ඒවා මේ level දෙකටම දාන්න පුරා. So it's a bit more flexible. මේ ඇගුල් වර්ග දෙකක් තියෙනවා stateful සහ stateless. මේක තේරුම් ගන්න එක හරි වැදගත්. stateful rule එකක් කියන්නේ හිතන්න කෙනෙක්ට ගෙදරට එන්න අවසර දුන්නා කියලා. එයා ආපහු යනකොට ආයෙත් අවසරයක් ඕනේ නැහැ සිස්ටම් එක දන්නවා එයා ඇතුලේ ඉඳන් එළියට යන්නේ කියලා. ඒ කියන්නේ ඇතුළට එන රික්වෙස්ට් එකකට රූල් එකක් දැම්මම ඒකට අදාළ රෙස්පොන්ස් එකට ඔටෝමැටික් අලව් වෙනවා. හැබැයි stateless rule එකකදී එන්නත් පොමිට් එකක් ඕන යන්නත් පොමිට් එකක් ඕන. රික්වෙස්ට් එකකට රූල් එකක් ලියන්න ඕන රෙස්පොන්ස් එකකට රූල් එකක් ලියන්න ඕන. හරි. දැන් ගේට්වේස්. මේවා තමයි අපේ virtual network එක අනිත් networks වලට connect කරන විවිධ වර්ගයේ දොරවල් සහ corridors. internet gateway එකෙන් internet එක කියන ප්‍රධාන පාරට දොරක් හදනවා. net gateway එකෙන් private resources වලට outbound access දෙනවා. ඒ කියන්නේ ඇතුළේ ඉඳන් එළියට විතරක් යන්න පුළුවන් secret door එකක් වගේ. VPN gateway එකෙන් encrypted tunnel හදනවා. හරියට ආරක්ෂිත secret passage එකක් වගේ. Transit gateway එක කියන්නේ network ගොඩක් එකට connect කරන grand central station එකක් වගේ. හරි. දැන් අපේ cloud building එක තනියම නෙවෙයිනි තියෙන්නේ. අපි බලමු මේක අල්ලපු අනිත් cloud buildings වලට ඒ වගේම අපේ physical on premises office එකටත් connect කරන්නේ කොහොමද කියලා. මෙතනදී අපි කතා කරනවා peering සහ hybrid connectivity ගැන. peering කියන්නේ හිතන්නකෝ virtual network building දෙකක් අතර private කෙලින්ම hallway එකක් හදනවා වගේ. හැබැයි මෙතන non transitive කියන rule එක නම් හොඳටම මතක තියාගන්න ඕන. ඒ කියන්නේ A network එක B එකත් B network එක C එකත් පියා කරාට ඒකෙන් Aට C එක කෙලින්ම කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. සරලවම කිව්වොත් යාළුවෙගේ යාළුවෙක් අපේ යාළුවෙක් වෙන්නේ නැහැ වගේ තමයි. දැන් අපේ physical data center එක cloud එකට ආරක්ෂිතව connect කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි site to site VPN එකක් පාවිච්චි කරන එක. මේකේ ඉන්ටර්නෙට් එක උඩින් යන නිසා cost effective. හැබැයි ඊට වඩා වේගවත් dedicated physical line එකක් ඕන නම් අපිට පුළුවන් AWS direct connect හරි Azure express route හරි වගේ service එකක් පාවිච්චි කරන්න. මේවා high performance applications වලක ගොඩක්ම හොඳයි. හරි. network එක හැදුවා, connect කළා, security දැම්මා දැන් අපි ඇවිල්ලා ඉන්නේ අවසාන. හැබැයි හරිම වැදගත් කොටසට. ඒ තමයි අපේ network එකේ එහා මෙහා යන traffic එක ඔක්කොම බලාගන්න monitoring system එකක්. හරියට security cameras ටිකක් high කරනවා වගේ වැඩක්. මේ security cameras වලට අපි කියන්නේ network flow logs කියලා. මේකෙන් network එක හරහා යන හැම data packet එකක් ගැනම තොරතුරු record වෙනවා. හොඳම දේ තමයි මේක network එකේ performance එකට කිසිම බලපෑමක් කරන්නේ නැතුව වැඩ කරන එක. security analysis වලට connectivity ප්‍රශ්න troubleshoot කරන්න මේ flow logs අත්‍යවශ්‍යම වෙනවා. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැමදේම ඉක්මන් recap එකකට යමු. Ready? SDN, programmable control, NFV, virtualized functions, virtual network, අපි private space, subnets, network segmentation, gateways, connectivity doors, peering, direct VNet connection, flow logs, traffic monitoring. Got it? Good. හොඳයි. අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ ඉදිරි කරලා යන්නම්. සම්පූර්ණ network එකම software එකක් code එකක් බවට පත් වෙද්දී ඊළඟට අපි data centers වලින් අතුරුදහන් වෙන්න යන physical hardware device එක මොකක් වෙන්න පුළුවන්ද? The future is software defined. ඉතින් what's next to become just a few lines of code?